ගෙදර වෙලා උඩ බලන් නිකන් ඉන්නේ කාමරයක් අස්පස් කරගෙන ගෙදර වැඩ කර උදව් කරොත් නරකට හිටි. මං ඊට වඩා ලොකු වැදගත් වැඩක් තාත්තා මට බාධා කරන්න එපා දැන් නම්. මොකද්ද මේ වැදගත් වැඩේ? අටමගට දවසම ඕව ඉන්නේ නේද? නෑ මම රැප් එකක් ලියන ගමන් ඉන්නේ අන්තිම හරිය යන්නේ. ඒකින්ද මං කිව්වනේ බාධා කරන්න එපා. රැප් එක? දීපම් බලන්න බෑ වැදගත් රැප් එක. තාත්තලාට මෙව්වා දෙරෙන්නේ නෑ මෙව්වා ගෑන්ග්ස්ටර් රැප් මා ගෑන්. දීපම් මිනිහ මගේ අවසන්. මම උරන්නේ ගංජා මගේ ප්‍රියතම නළුවා රංජා මොනවද යකෝ මේ ලියලා තියන්නේ මං කිව්වනේ තාත්තලා ඔය ගෑන්ග්ස්ටර් ලියන්නේ ඕක තමයි තාත්තලෝ තේරෙන්නෙත් නෑ වින්නට උත්සාහ කරන්නත් එපා තාත්තලා දන්නෙත් නෑ දන්නේ තේරෙන්නේ මම දන්නේ මොනවද තේරෙන්නේ මොනවද කියලා මම උඹට රැප් එකකින්ම කියලා දෙන්න මගේ වාරේ හොඳට අහගෙන හිටපන් මම කියන්න යන දේ මෙහෙම හිටියොත් ගෙදරට වෙලා දෙයියොත් දන්නේ උඹට වෙන දේ උදේ නැගිටපු වෙලේ ඉඳන් මේ ෆෝන් එක අතේ ඉන්ටර්නෙට් Facebook Instagram ද උඹේ ජීවිතේ ටික වටපිට බලපන් උඹේ කාමරේ හැටි කිලුටු ඇඳුම් හැම තැනම මේස උඩ උණු බෙටි ඊයේ දෙක බිව්ව කොප් එක උදේ කාපු රොටි මෙහෙම ගියොත් උඹට කන්න වෙන්නේ සමාජයෙන් ගුටි පියදා කරලා ඉගෙනුවට ඉගෙන ගත්ත දෙයක් නෑ ඔය කාල කන්දි ජීවිත වලින් රටකට කිසි වැඩක් කට බාපා රැප් කරන්නේ මම කියන දේ අහපන් සමාජයට වැඩක් නැතන් වඩා හොඳයි වහතාපන් කරන දේ මොකකුණක් කරන්න ඕනේ හරියට වෙන උන් කරන වට නොකර කරන පළියට සාර්ථක මිනිස්සු ලෝකේ කොයි තරම් හිටියට කවුරුත් දිනුවේ නෑ කරලා දේවල් ජොලියට දැක්කම වෙව්වා ඇඬෙනවා තනියහට දුකේ තේරුම දැක්කම හිතෙන්නේ උඹව හැදුවේ චිකේ වැලිකඩ හිටියලු අවුරුදු 4ක් මැගසින් එකේ අනේ හුකේ රැප් එක රෝල් කරලා ගහගන්න